හයි කවි පේෂණින් ඔන්නවාට ගොඩක් වෙලාවට මම අරන් ආව කෆ්ටාන් කියුලට් ඒ වගේ දේවල් විතරයි වීඩියෝ එකකින්. ඉතින් නයිටි ගැන කිව්වට ගොඩක් අය දැකලා නැතුව අපේ නයිටි ස්ටොක් එක කොහොමද කියලා මේ දැන් අපේකට මේ වෙනකොට අපේ ස්ටෝර් එකේ ස්ටොක් කරලා තියෙන නයිටි ප්‍රමාණය කඳුමනම් ගහලා තියෙන්නේ ඔයගොල්ලන් තමයි. අපි වීඩියෝ එකක් දැම්මම නැතත් ඔය කඳු ගහන ඉවර කරනවා ඒ ඔයගොල්ලෝ අපිට ආදරේ නිසා. ඉතින් ඔන්න මම ඔයාලට ඒ වීඩියෝ එක වැඩි කියවන්නතෝ ඉක්මනට පෙන්නන්නම් කලර්ස් ඩිසයින්ස් කොහොමද කියලා. ඉතින් මේ වගේ ලස්සන කලර්ස් වලින් ලස්සන නයිටි පැක් විදියට ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම කියන්න ඕන සිල්ලර කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද ඔයගොල්ලන්ට ඩෙලිවර් charge එක ගෙවීමක් කරන්න වෙනකොට ගාණ වැඩි වෙනවා. ඉතින් අපි ඔන්න ඔයාලට පෙන්නනවා. ඉතින් අදින්න බෑ මේකේ තියෙන ඒවා. නිකන් සාමාන්‍යයෙන් අට්ටි අරගෙන ඔයාලට ඩිසයින්ස් එක පෙන්නන්නම්. මේ වගේ ලස්සන කලර්ස් වලින් තියෙනවා. මේ අන්කොමන් ඩිසයින්ස් මේ තියෙන්නේ. මල්ලේ වගේ දේවලුත් තියෙනවා. ඉරි ලස්සන එක ඩිසයින් වලින් තියෙනවා. මේ තියෙන විස්කෝස් වලින්. ඉතින් මේවා ඔයාලට අපි තොග විදියට ගන්න පුළුවන්. හරිද? අපේ ඔය ඩිස්ප්ලේ එකේ නම්බර් එක පේනවා. අන්න ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම දැන් මේ පෙන්නන ඩිසයින් වලින් ඔයාලට නිකන් එකක් දෙයක් එළියට අරගෙන පෙන්නන්නම් නයිටි එක කොහොමද මැහුම් ක්වොලිටි එක කියලා. අපේ නයිටි ගන්න සෙට් එකක් ඉන්න ඒගොල්ලෝ නම් අපේ නයිටි ගන්න එක නවත්තන්නේ නැහැ. ඒකට හේතුව එච්චර ක්වොලිටි අපේ නයිටි මම වීඩියෝස් දාන්න නැත්තේ ඒකයි. මම මහන නයිටි ප්‍රමාණය මට මදි වෙනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දානවා කියන්නේ. ඉතින් මම ඔන්න ඔයාලට නයිටිය දැම්මා. මේ වගේ ලස්සන කොටු කර නයිටියක් තමයි තියෙන්නේ. කොටු කර නයිටිය මේ වගේ අර ප්‍රිල්ලතක් එන්නේ. ඔයාලට පේනද ප්‍රිල්ලත? ඉතින් මේ වගේ හොඳ ෆිනිෂ් එකකින් තියෙන නයිටියක් මේක. හොඳ ෆිනිෂින් එකකින් තියෙනවා මේ නයිටිය. මෙහෙම දැන් මේ වගේ කෙට්ටු කෙනෙක්ට උනත් අඳින්න පුළුවන්. මේ මෙන්න මෙතන මේ ඉලස්ටිය එන හින්දා මේ ඉලස්ටිය මෙහෙම මහත කෙනෙක් වෙනකොට වෙනකන් ඇදෙනවා. එතකොට ඉතින් එන්න හතයට උනත් හොඳට අඳින්න පුළුවන්. හොඳට ඉඩ කඩ තියෙන සප පහසු නයිටිය. ඉතින් මේ වගේ කලර්ස් තියෙනවා. ඔන්න මම ඔයාලට එකක් විතරක් දීලා අරගෙන පෙන්නනවා. අපි ඇඩ්පීම් ගොඩ ටික මේව මම දිගාරලා පෙන්වන්න නැති හේතුව තමයි දිගාරලා පෙන්වන්න ගියාම අපිට කරදරයි. ඊට පස්සේ මේ අර ඔය ඉන්නවනේ මේ මේකම මෙහෙමයි ඕලොක් කරලා මහලා දෙන්න හොඳම ක්වොලිටියෙන් තියෙනවා. හොඳම කම්ෆර්ටබල්. ඒ හොඳම සැප පහසුවට අඳින්න පුළුවන්. හරිම හොඳ රෙදි කාලයක් පවතින රෙදි කාලයක් අඳින්න පුළුවන් ඔයාලට. ලස්සනට රෑට නයිටියක් අරගෙන අඳින්න විකුණන්න හොඳ ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් මේ නයිටි කියන එක. ඉක්මනට විකිනෙන අයිටම් එකක්. ඉතින් නයිටි කියන දේ ඕන කෙනෙක්ට ඕනේ. නයිටියක් ඇවිල්ලා ගෑනු පාර්ශවයට ඉතා වැදගත්. ඉතින් ඒ හින්දා ඉක්මනට අපේ නයිටි නම් විකිනෙනවා. කෆ්ටානුත් විකිනෙනවා. ඉතින් මේක ඔයාලට මික්ස් එකකින් උනත් ගන්න පුළුවන්. කෆ්ටානුයි නයිටි මික්ස් කරලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට කලිසම් ඒ දේවල් එක මික්ස් එකේ ගන්න පුළුවන්. මේ කොච්චර ලස්සන කලෙක්ෂන් එකක්ද තියෙන කියලා ඔයාලට පේනවා ඇති. මම ඉතින් ගාන කියන්නම් නයිටි ඔයාලට මම දාන්නම් පැක් එක කොහොමද කියලා 10 5 15 ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන් 100 50 ගන්න විදිහට අඩු වෙනවා. ඉතින් ගාන ඒ කියන්නේ මේ ගාන අඩු වෙනවා කියන්නේ ඔයාලට ඩෙලිවර් charge එකේ ගානෙන් තමයි පොඩි වාසියක් එන්නේ එකපාර ලොට් එකක් ගන්නකොට. අපේ ගාන නම් ඉතින් කොහොමද අඩුයි කියලා හැට්ටිය දන්නවා. ඒ ගානට ඔයාලට වාසි මේ වගේ හොඳ quality material එකකින් හොඳ ලස්සන නයිටියක් ගන්නවා කියන්නේ මේ දැන් මම මෙහෙම තිබ්බම දර හිසෙනුත් පහල තියෙන්නේ. ඉතින් අඟල් 40 ගාන දිග තියෙනවා. හොඳ 60 පළලෙන් අපි මහන්නේ අඟල් 55ක් වගේ ඒ වගේ ගානක් කරනවා වඳින්නත් පුළුවන්. මේ නයිටි හරිම quality. දැන් මේව බලලා ඔයගොල්ලෝ ඉතින් මේකම ෆොටෝ ගහලා එවන්න එපා. දැන් මම මේ පෙන්නන කලර්ස්ම හැම ඒ කියන්නේ ගන්න නෑ එහෙම ගොඩාක් අන්කොමන් ඩිසයින්ස් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කලර්ස් මේ විදිහට ගන්න. මට මේ වගේ ඕනේ මල් පොඩි ඒවා මල් ලොකු ඒවා ඉරි ඒවා බෝල ඒවා අරව ඕනේ මේවා ඕනේ. මේ වගේ පාටවල් එපා. මේ වගේ පාටවල් වලින් දාලා එවන්න එහෙම කියලා ඉල්ලන්න පුළුවන්. ඉතින් මේ ඇති වෙනකන් නයිටි තියෙනවා. අපේ නයිටි කොහෙවත් ඔයාලට ගන්න නෑ. එච්චරට අඩුයි ගාන. හරිද?
මිස් කරගන්න එපා මේ ඔෆර්ස්. මොකද තව අපි දන්නේ නැහැ ගාන වැඩි වෙයිද නැති වෙයිද කියලා. රෙදි තාම ගණන් වැඩි වෙන කතාවක් තමයි අපිට නම් නිවුස් එක ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ලස්සන කලර්ස් වලින් තියෙනවද මේවයි. ඔයාලට ඉතින් මේක මිස් කරගන්නවා කියන්නේ ඉතාලම පාඩුදායක වැඩක්. මේ ඔන්න නයිටි ඔයගොල්ලන්ට හෝල්සේල් හා රිටේල් විදිහට ගන්න ඕන මං අරන් ආවා. ඉතින් මේ වගේ ලස්සන නයිටි පැක් එකක් ගන්න. ඒ කියන්නේ රුපියල් 3000ක්වත් යන්නේ නැහැ ඔයාලට නයිටි පහක් ගන්න. ඉතින් රුපියල් 3000කින් ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. නැත්නම් රුපියල් 5000කින් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. රුපියල් 3000 රුපියල් 5000ක් කරනවා. රුපියල් 5000 රුපියල් 10000ක් කරනවා. අන්න ඒක ඔයා තීරණය කරන්න. ඔයා දැක්කේ නැති කෙනෙක් නම් ඔන්න බලන්න අපේ නයිටි ස්ටොක් එක මම මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ. මේ මෙච්චර ක්වොලිටි එක දෙන හොඳම මැටීරියල් එකෙන් කම්ෆර්ටබල් අඩුවට හැමදේම දෙනවා. මේව ඔලොක් කරලා මහලා තියෙන්නේ. අරහෙන් එල්ලෙන මෙහෙන් එල්ලෙන ඒව නෑ නූල් ක්වොලිටි මේ ඉලස්ටිය වුණත් හොඳට නම්මලා මහලා තියෙන්නේ. මේ හොඳම ක්වොලිටි එකට මහලා දෙනවා මේ මහුන් වුණත් අදේ ගිහිල්ලා නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට නයිටි ගන්න පුළුවන් අපේ ස්ටෝර් එකේ. ඉක්මනට ඩිස්ප්ලේ එකේ පේන නම්බරයට මැසේජ් එකක් දාන්න. නයිටි 5ද 10ද 20ද කොහොමද ඕනි කියලා. හැමදාම ආදරය ගැන කවි ෆැෂන් එකෙන් ඔන්න ඔයාලට මම නයිටි වීඩියෝ එකක් කරන් ආවා. දැන් නයිටි ඉක්මනට ඉවර කරන්න. ඔයගොල්ලෝ හැමදාම ඉතින් හරිම ස්පීඩ් කට්ටියනේ. ගොඩක් අය බලන් ඉන්නේ නැති කොහොමද නයිටි කලර්ස් ඩිසයින්ස් ගැන. ඉතින් ඔය විදිහට ඔයාලට ඔන්න මම වීඩියෝ එකකින් අරන් ආවා. එහෙනම් මම අදට යනවා. ඔයගොල්ලෝ සුබ දවසක්.